ඔයගලන්ට හැමෝම හොඳින් ඉන්නා නේද? අද නම් ෆස්ට් ටයිම් මගේ channel එක බලන්නේ. මගේ නම සුරං. මගේ channel එකට ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මූණේ හැමට වැඩිය අත් දෙකේ හැම වයසට ගිහිල්ලා වගේ පේනම නම් රැලි වැටිලා නම් ගොරෝසුයි කියලා තේරෙනවා නම් ඔයගොල්ලන් අදම nail care routine එකක් පටන් ගන්න. nail care routine එකක් කිව්වම nails ගැන විතරක් නෙමෙයි. තමන්ගේ අත් දෙක ගැනත් අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. වැඩියෙන්ම කරන්නේ face care routine නේ. ඊළඟට hair care routine. අද අපි කරන්න යන්නේ nail care routine එකක්. එහෙනම් අපි ඉක්මනට යමුද වීඩියෝ එකට? මුලින්ම කරගන්න ඕනේ මේ වගේ අත් දෙක පිරිසුදු කරගන්න එක. මදරස්න උණු වතුර ටිකකට දෙහි පිටි ටිකක් ලුණු ටිකක් එකතු කරලා මේ වගේ අත් දෙක ටිකක් පෙඟෙන්න තියන්න. මම දැන් අත් දෙක සෝදගෙන ඇවිත් ඉන්නේ. දැන් අපි බලමු මේක කට් කරලා ෂේප් එක පොඩක් හදලා ලොකුට හදන දෙයක් නැහැ. ගිය සතියේ මම ජෙල් නේල් එකක් කරලා තියලා ඒක රිමූව් කරා. ජෙල් නේල් කරනකොට කොටටම කපනවානේ ඒකයි මේ කොටටම කපලා තියෙන්නේ. පොඩ්ඩක් ක්ලීන් කරගන්න හැටි මම පෙන්නන්නම්. තමන්ගේ nails තියෙන විදිය අනුව තමන්ට පුළුවන් තමන් ආස shape එකකට nail එක cut කරගන්න. මම නම් cut කරගන්නේ මම round shape එකට. මම next week අපහු gel nail extension එකක් කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් එතකන් මේ විදියට round shape එකකට nail cutter එකකින් මගේ nails ටික ඔක්කොම cut කරගන්නවා. nails extension වගේ කරනවා නම් ගොඩක් වෙලාවට ගොඩක් දිගට තියන්නත් එපා. nail එක කැඩෙන්න පුළුවන්. ඒ වගේම තමයි කරන වැඩවලට බාධාවක් නොවෙන්න අපේ nail එකේ size එක අපි තියාගන්න ඕන. ඒ වතරේ කුණු හැම ගියාම උතරම සුද්ධ කරන්න ඕන. මොන දේ තමයි මම නම් හිතන්නේ Tamanට නඩත්තු කරගන්න පුළුවන් දිගට nail එක තියා ගැනීම. දැන් කපල ඉවරයි. ඊළඟට මේක ෆයිල් කරගමු. මේ තියෙන nail ෆයිල් එකක්. මේකෙන් කරන්නේ nail එකේ shape එක හදන එක. මේක ටිකක් තියෙන අර වැලිකොලයක් වගේ එකක්. අපිට මේකෙන් එන්නේ අපි අර වැලිකොලින්ම අදින්නේ. අන්න ඒ වගේ shape එක ලස්සනට හදාගන්න එක. දැන් මම කට් කරානේ round shape එකට. මම දැන් round shape එකට කපපු nail එක අර ගැඩලි ගොඩලි වගේ තියෙන තැන් round එකට හදනවා. නේ ඒක සාමාන්‍යයෙන් තනියෙන් කරගන්න පුළුවන් දෙයක්. මේ වගේ පොඩි පොඩි දේවල් අපි ලොකුවට හිතන්නේ නැති වුණාට අපේ ස්වභාවික ලස්සන ඉස්මතු කරගන්න මේ වගේ දේවල් වලට පුළුවන්. කෙනෙක් nail polish ගන්න ඕන කියලා දෙයක් නැහැ. කැමති නම් ගන්න පුළුවන්. නැත්තම් නොගයින්නත් පුළුවන්. හැබැයි nails ටික ලස්සනට තියාගන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. විශේෂයෙන්ම ගෑනු ළමයි. ගෑනු ළමයිගේ අත් දෙකෙන් තමයි ඒ ළමයාගේ තියෙන පිරිසිදුව පිළිවෙල අනිත් අයට පේන්නේ. ඒක කරගෙන ඉවරයි. දැන් අපි puff කරගමු. ඔයගොල්ලන්ගේ nails අවර්ණ වෙලා නම් දුඹුරු පාට වගේ වෙලා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ බෆර් එකක් අරගෙන මේ nail bed එක උඩ මේ විදිහට මෙන්න මෙහෙම මදින්න. මේකට කියන්නේ බෆ් කරනවා කියලා. මේක තියෙන මේ ස්පොන්ජ් එක ඒක වටේට නිකන් අර මදින තියෙන වැලිකොල්ල තියෙන ළමයි. අන්න ඒ වගේ එච්චරම රෆ් නැහැ. ඒ වගේ කොටසක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක එහෙම බෆ් කරලා nail bed එකේ තියෙන අවර්ණ වෙච්ච එක යවා ගන්න පුළුවන්. වෙනවද? තිබුණාට වැඩ බලන්න මේ අත් දෙකේ වෙනස. මේක මම බෆ් කරපු එක, මේක තම බෆ් කරේ නැති එක. මේ බලන්න ඔයගොල්ලෝ වෙනස. මේ බලන්න මේ දෙකේ වෙනස. මේ අත මම බෆ් කරපු එක, මේක තම බෆ් කරේ නැහැ. අවර්ණ වෙලා තියෙන nail bed එක ලස්සනට පිරිසුදුවට ක්ලීන් වෙනවා බෆ් කරාම. අපි දැන් මේ අතත් කරගමු. nails ටික මේ විදිහට nail care routine එකක් විදිහට මේක කරගන්නව නම් අපිට nail polish ගන්න ඕන කියලා දෙයක් නැහැ. ලස්සනට nail polish නැතුවත් තියාගන්න පුළුවන්. nails ටික පිරිසුදු කරගන්න පුරුදු වෙච්ච කෙනෙක්ට තමන්
තමන්ගේ ස්වභාවික විදිහටම නේල්ස් ටික ඉදිරියට පවත්වාගෙන යන්නත් පුළුවන්. නේල් පොලිෂ් ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. නේල් පොලිෂ් එකක් ගෑවම අපි අනිවාර්යයෙන්ම ඒක ඉවත් කරන්න ඕන. ගොඩක් කල් නේල් එක උඩ තියාගෙන ඉඳීමෙන් නේල් එකේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා අනිත් එක නේල් පොලිෂ් එකක් තෝරා ගන්නකොට ඔයගොල්ලෝ ලංකාවේ ගන්නව නම් හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන එකක්ම පාවිච්චි කරන්න ඕන. හේතුව තමයි සමහරක් නේල් පොලිෂ් වල ඇල්කොහොල් ගතිය වැඩි. ඇල්කොහොල් එහෙම වැඩිපුර තියෙන නේල් පොලිෂ් නිසා අපේ නේල් එක සවුත් වෙන්න බලනවා. ඔයගොල්ලන් ඒක නිසා බ්‍රෑන්ඩ් එකක් තියෙන නේල් පොලිෂ් එකක් දාන්න පුරුදු වෙන්න. හැබැයි මොන එක ගෑවත් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම බේස් කෝට් එකක් දාලා තමයි ඔයගොල්ලන් නේල් පොලිෂ් එක ඇප්ලයි කරන්න ඕන. සති දෙකකට සැරයක් නේල් පොලිෂ් ආලේපනය කරන කෙනෙක් නම් පොඩි බ්‍රේක් එකක් ගන්න. එක දිගට හැමදාම නේල් පොලිෂ් ගාගෙන ඉන්න එපා. ඒක නේල් එකට හොඳ නැහැ. ඔයගොල්ලන්ට ඒ පොඩි බ්‍රේක් එකක් ගන්න කාලෙදී මෙන්න මේ වගේ නේල්ස් ටික හොඳට ක්ලීන් කරලා නේල් පොලිෂ් එකක් නැති වුණත් මේ විදිහට ලස්සනට තියාගෙන ඉන්න පුළුවන්. දැන් මම බෆ් කරලා ඉවරයි. මේ බලන්න නේල්ස් වලින් ආපු ලුක් එක. ඊළඟට අපි කරන්නේ කියුටිකල් පුෂ් කරන එක. මේකට කියන්නේ ඔරෙන්ජ් වුඩ් ස්ටික් කියලා. අපි කියුටිකල් පුෂ් කරගන්න යන්නේ. මේක ලී එකක්. මේකේ තියෙනවා පැති දෙකක්. එක පැත්තක් උල්, අනිත් පැත්ත වෙන පැත්තට පොඩක් කට් එකක් තියෙන එකක්. අපි යන්නේ සයිඩ් එකෙන් තමයි කියුටිකල් එක පුෂ් කරගන්නේ. ඒ වගේම මේ උල් පැත්තෙන් ඔයගලන්ට පුළුවන් යට මේ විදිහට ක්ලීන් කරගන්න. චූට්ටයි තියෙන්නේ. ඒ කියන්නේ හැමෙන් තමයි වැඩිපුර වැහිලා තියෙන්නේ. අන්න ඒ අයට මෙන්න මේ වගේ කියුටිකල් එක මෙන්න මේ වගේ දෙයක් ආදාරයෙන් මේ විදිහට පුෂ් කරලා තමන්ගේ නේල් එකේ ෂේප් එක ලස්සනට එළියට පේන විදිහට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන් දන්නවද මේ කියුටිකල් අතර මේ මැරුණු සම එකතු වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඒ අතර වෙන මෙහෙම හොඳට සුද්ධ කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ කියුටිකල් එක ළඟට ඔයගලන්ට දාන්න පුළුවන් පොල් තෙල් හරි කියුටිකල් ඔයිල් කියලා වෙනම තියෙනවා. ඒ වගේ දෙයක් දාලා මසාජ් කරන්න පුළුවන් කියුටිකල් එක. කියන්නේ සයිඩ් වෝල් කටර් කියලා. මේකෙන් පුළුවන් ඔයගලන් දැකලා තියෙනවද අර අත් ගොරෝසු වෙලා හැම යනවා වගේ. එහෙම නැත්නම් අර දැන් අපි අම්මලාගේ මත්තලට තියෙන්නේ පිහියට කැපිච්ච දාරත් එක්ක එජ් වල හැම කැඩලා වගේ අන්න ඒ වගේ ඝනකම් වෙච්ච හැම කටස් මේකෙන් පුළුවන් අපිට ලේසියෙන්ම කපලා අයින් කරන්න. හැබැයි මේක ගොඩාක් ප්‍රෙෂර් එක දීලා නෙමෙයි කපන්නේ. බොහොම සැහැල්ලුවෙන් හැම මතු පිටින් විතරයි මේ විදිහට කට් කරලා යවන්නේ. අනිත් දේ තමයි ඕගොල්ලන්ට ඩයබටික් වගේ තියෙනවා නම් මේ වගේ එකක් යූස් කරන්න එපා. හැම කැපෙන්න පුළුවන්. ඇඟිලි වටේ තියෙන ඝනකම් වෙච්ච හැම කොටස් එළියට අර පැනපු වගේ තියෙන හැම කොටස් මේකෙන් කපලා අයින් කරගන්න පුළුවන්. අපි ස්ක්‍රබ් කරගමු. ස්ක්‍රබ් කරගන්න ඕගොල්ලෝ ළඟ තියෙන මොනවා හරි ස්ක්‍රබ් එකක් යූස් කරන්න පුළුවන්. ස්ක්‍රබ් එකක් නැත්නම් කෝපි කුඩුවේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන් සීනි, ලෙමන් චුට්ටක් එකතු කරලා ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. මම පාවිච්චි කරන ඩව් එකේ එක්ස්ෆෝලියේටිංగ్ බොඩි ස්ක්‍රබ් එක. ඔයගොල්ලෝ මත අත චුට්ටක් තෙමා ගන්න ස්ක්‍රබ් එක දාන්න කලින්. ස්ක්‍රබ් එක ගාලා ඔයගලන්ට ඕන නම් අතේ මෙලෙමට හයිට් ගන්නවත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට අත දෙකේ මෙත් කරලා හයිට් විතර වගේ ගන්න පුළුවන්. ස්ක්‍රබ් එක කරද්දී මේ විදිහට අත රවුමට උඩු අතට පිරිමදින්න ගොඩක් තද කරලා කරන්නත් එපා. විශේෂයෙන්ම මේ නියපොරු ඒ වගේ මේ නැවෙන තැන් හොඳට ස්ක්‍රබ් කරන්න. ගොඩක් වෙලාවට අර කළු වෙන්නේ මෙන්න මේ වගේ නියපොරුක් වලින්. ඔයගොල්ලන් ඒවා හොඳට ස්ක්‍රබ් කරන්න. මම ස්ක්‍රබ් එක සෝදගෙන ආවේ අත් දෙක හරියම සිනිඳු වෙලා. දැන් මම පැක් එක දාගන්න යන්නේ. මම අද හැදුවේ මේ පැක් එක මේ පැණි වලට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරලා බිත්තර කහමදයක්.
මේක හරීම පෝෂ්‍යදායී පැක් එකක්. ඔයගලන්ටත් පුළුවන් මේ වගේ පැක් එකක් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් මුල්තානි මිටි පැක් එකක් හදාගන්න. මුල්තානි මිටි වලට රෝස් වෝටර් කලවම් කරලා ඔයගලන්ට කැමති නම් යෝගට් හරි ඒ වගේ දේකුත් දාලා හොඳට පෝෂණය ලැබෙන පැක් එකක් හදාගන්න. ඊට පස්සේ මම දැන් ස්ක්‍රබ් එක වොෂ් කරන් ඇවිල්ලා තියෙන දැන් පැක් එක මේ විදිහට ගන්නවා. හරි ඉඳලම ගන්න. අත් දෙකේම මේ විදිහට පැක් එක ගාලා විනාඩි 15ක් මන් තියනවා. මේක අත් ගොරෝසු වෙච්චට හැම රින්කල් වගේ තියෙන ඒවට මේ පැක් එක ගොඩාක්ම හොඳයි. ඔයගොල්ලන් ලස්සනට අත් දෙක තියාගන්න කැමති නම් නිතරම හෑන්ඩ් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මොයිස්චරයිසර් එකක් ගන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි SPF 50ට වැඩි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. අත් දෙකේ හැම ඒ වගේම නියපොතු දෙක ලස්සනට තියාගන්න ඕන නම් ඔයගොල්ලන් වැඩ කරනකොට ගෙදර වැඩ ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න. ගාඩ්නින් වලට වගේ කරනකොට අනිවාර්යෙන් ග්ලව්ස් දෙකක් දාගන්න. රැට නිදා ගන්න යද්දි හොඳට වැස්ලින් හරි බොඩි ලෝෂන් එකක් හරි එහෙම නැත්නම් බොඩි ඔයිල් එකක් හරි හොඳට අත් දෙකේ ගාලා මසාජ් කරලා නිදා ගන්න. ඒකෙන් ගොඩක් වෙලාවට අපේ මුළු ඇඟම රිලැක්ස් වෙනවා මේ අත්වලට කරන මසාජ් වලින්. මම දැකලත් ඇති නේද මේ අල්ලට කරන මසාජ් වලින් අපේ බොඩි එකේ තියෙන අනිත් පාර්ට්ස් උනත් හීල් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් පුරුද්දක් විදියට රැට නිදා ගන්න යන කලින් වැස්ලින් හරි මරමං කොවිතර පෝල් තේ ටිකක් හරි එප්ප කරලා හොඳ මසාජ් එකක් දෙන්න අත් දෙකට. එහෙම කරලා ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ගේ අර තිබුණු රැලි ගැස්ණු ගොරෝසු හැම කොච්චර ඉක්මනට අයින් වෙනවද කියලා. පැක් එක විනාඩි 15ක් තියලා මම වොෂ් කරගෙන ආවා. දැන් මම කරන්න යන්නේ හෑන්ඩ් ක්‍රීම් එක ඇප්ලයි කරලා පොඩි මසාජ් එකක් කරන එක. ඔයගොල්ලන් ගාව තියෙන ඕනම හෑන්ඩ් ක්‍රීම් එකක් ගන්න. හෑන්ඩ් ක්‍රීම් එකක් නැත්නම් වැස්ලින් ටිකක්, මොයිස්චරයිසර් ටිකක්, එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් උනත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට හෑන්ඩ් ක්‍රීම් එක හරි, පොල් තෙල් හරි මේ විදිහට හොඳට අත් දෙකේ ගා ගන්න. අපි මුලින්ම කරන්න ඕනේ අපේ මෙනුවේ මැණික් කටුව ප්‍රදේශය ලිහිල් කරගන්න එක. ඒකට අපිට පුළුවන් මෙන්න මේ වගේ රවුමට එක පැත්තකට යනවා ඊට පස්සේ අනෙක් පැත්තට. මේ වගේ 3ක් 5ක් වගේ කරන්න පුළුවන්. ඊළඟට අපි මේ ඇඟිලි මසාජ් කරමු. මෙන්න මේ පුරුක් වලින් පටන් ගමු. මේ හැම පුරුකක්ම අපි මසාජ් කරමු. එක පැත්තකට 3ක් යනවා අනෙක් පැත්තට විරුද්ධ අතට 3ක් යනවා. මේ හැම පුරුකක්ම මේ පැත්තට 3ක් යනවා මේ පැත්තට ආපහු රිවර්ස් එකට 3ක් යනවා. ඊට පස්සේ අපි මෙහෙම තද කරලා කොහොම අතාරිනවා. ඊළඟට මෙතන මේ පැත්තට 3ක් යනවා මේ පැත්තට 3ක් යනවා. මේ ඊළඟට මේ පුරුක ළඟට එනවා. මේ පැත්තට 3ක් මසාජ් කරනවා. මේ පැත්තට 3ක් ඊට පස්සේ ආපහු මෙහෙම ඇවිල්ලා මෙතනින් ඒක ෆිනිෂ් කරනවා. මේ විදිහට මසාජ් කරාම නියපුරුක් ළඟ එකතු වෙලා රැලි වෙලා තියෙන හැම ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා ඇඟිලි වලට තරුණ පෙනුමක් ගෙන දෙනවා. මම 3 කියලා කිව්වට ඔයගොල්ලෝ ටයිම් එක තියෙන වෙලාව අනුව කරන්න. ඒ වගේ හැම ඇඟිල්ලම මසාජ් කරාට පස්සේ අත් දෙකේම කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මැද ඇඟිලි දෙකේ මැද ඒ කොටස මෙහෙම මසාජ් කරන්න. මේකෙන් වෙන්නේ අපේ රුධිර ගමන හොඳ තත්ත්වයට පත් කරගන්න එක. ඊළඟට ඔයගොල්ලන් මේ තම්බේ අරගෙන මේ මැදින් තියලා මෙහෙම ප්‍රෙෂර් කර රවුමට මසාජ් කරන්න. මේක ඔයගොල්ලන් තනියම කරගන්නට වැඩිය කටහඬ කියලා කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කවුරු හරි නැත්නම් ඉතින් තනියම කරගන්න ඕන නේද? ඊට පස්සේ අත් දෙක මෙහෙම තියලා මේ විදිහට හොඳට මසාජ් කරන්න. මේ විදිහට විනාඩි 10ක් විතර වුණාට මේ මසාජ් එක කරගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඔයගොල්ලන්ට ඊළඟට මේ වගේ එක ඇඟිල්ලකින් අල්ලගෙන මෙහෙම ඇතුළට 3යි පිටට 3යි. එහෙම වගේ
ඕගොල්ලන් මෙන්න මේ විදිහට අත මෙහෙම තියලා මේ අතින් මෙහෙම පිටිපස්සට ප්‍රෙෂර් එක දීලා මෙහෙම චුට්ටක් නමන්න. අනිත් අතත් ඒ විදිහටම මෙහෙම මේ ටික මේ අතට හොඳට නමන්න. ඒ වගේ විනාඩි 10ක් විතර මෙහෙම හොඳට මසාජ් කරලා ඔයගලන්ට පුළුවන් අපේ නෙල් කෙයාර් රුටින් එක ඉවර කරන්න. බලන්න යෝගේ කරාට පස්සේ අත් දෙක කොච්චර ලස්සනට පේනවද කියලා. මොකට ක්‍රීම් ගන්නවා වගේම අත් දෙකටත් ක්‍රීම් ගහලා අත් දෙකත් ලස්සනට තියන්න බලා ගන්න. එහෙනම් ගිහලා එන්නම්. අලුත් වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye.